කොහොමද ඉතින් කට්ටියට ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ ඩියුක් ටිප්ස් එකේ තියෙන සොම්බි වලියක් දාගන්න යන්නේ. ඉතින් මම මීට කලින් ඒ කියන්නේ මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එක තියෙනවානේ. ඒ වීඩියෝ එකේදී මම ගියා විද්‍යාගාරයක් බලන්න. ඉතින් ඒ විද්‍යාගාරයේ තියෙන බටන් එකක් තිබුවාම සොම්බිත් එක්ක වලියක් දාගන්න පුළුවන්. හරිද? ඉතින් මම එදා කරේ විද්‍යාගාරයේ රිවිව් එකක් විතරයි. ඉතින් මම අද මේකෙන් සොම්බිත් එක්ක වලියක් දාගන්න තමයි යන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe පාරක් දාලා කැමති නම් subscribe කරලා ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න 1k ගහන්න support එකක් දීලා subscribe පාරක් දාන්න. ඉතින් වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන guys මගේ අලුත්ම කාර් එක මේක Bugatti Veyron එකක්. හරිද? මං ගාව කලින් තිබ්බේ Bugatti Chiron එකක්. මේක Veyron එකක්. ඉතින් ලොකේෂන් නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ලොකේෂන් එක මෙන්න මේක. මේ සොම්බි මූණක් දාලා තියෙන මෙන්න මෙතන තමයි ලොකේෂන් එක. ඉතින් මේක මේ කාර් එකත් Bugatti තමයි. අර මේ මට අලින් එකක් හම්බුනොත් මං ආයි එයින් එයා ගැනලා සේව් කරන්න. ඉතින් අපි දැන් ලොකේෂන් එකට ගිහලා සොම්බිත් එක්ක වලියක් දාගමු. ඉතින් ලොකු වීඩියෝ එකක් නෙවෙයි. ඒකට සයිබර් වෙනකම් බලන්න අමතක කරන්න එපා. විනාඩි 5ක වගේ ඉතින් පොඩි වීඩියෝ එකක් තමයි ගෙනාවේ අදත්. ඉතින් මම වැඩි දිග වීඩියෝස් දාන්න නැත්තේ ඕගොල්ලෝ බලන්න නැති නිසා. ඉතින් විනාඩි 5 වීඩියෝ එකවත් ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් guys මෙන්න මෙතනින් තමයි අපේ ආරම්භක පාර තියෙන්නේ. මෙන්න මේක නිකන් අර වැලි පාරක් වගේ. ඉතින් මේ ගේම් එකේ තවත් සීක්‍රට් ලොකේෂන් ගොඩක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට බලන්න යමු. ඒවා ඉවසගෙන ඉන්න. ඉතින් ඒවත් බලන්න කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් 1k ගහන්නත් guys මේ අවුරුදු ඉවර වෙන කලින් 1k ගහන්නත් support එකක් ඕනි අනිවාර්යෙන්. ඉතින් මෙන්න මේක තමයි ලැබ් එක. මම මේක ගැන full review එකක් කරා. ඒක බැලුවේ නැත්තම් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඉතින් මේ බටන් එකේ බුවාම සොම්බි එනවා. ඔන්න මම ඔබනවා guys දැන්. ඔන්න ඔයාලට පේන ඇති උඩින් ටයිමර් එකක් යනවා 100 ඉඳන් එකට වෙනකම් අඩු වෙවි යන්නේ එක. ඉතින් guys ඒ ටයිමර් එක ඉවර වෙනකම්ම සොම්බි මැවි එනවා. හරිද? ඒ කියන්නේ ටයිමර් එක ඉවර වෙනකම්ම සොම්බි එනවා අපිත් එක්ක වලියට. ඉතින් අපිට මේ සොම්බි guys සොම්බි මරන්න අපිට සල්ලිත් හම්බ වෙනවා. හරිද? ඉතින් මං ගාව දැන් තියෙන ඩොලර් 761යි. මෙන්න දැන් ඔයාලට පේන ඇති සොම්බි එනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ මේ සොම්බි ටික මරලා ඉවර වෙද්දි මං ගාව සල්ලි කීයක් තියෙනවද කියලා. ඔයාලට පේන ඇති ඔන්න ඩොලර් 5යි 6යි. ඒ විදිහට උඩින් අර එකතු වෙනවා නේද? සොම්බි මරන්න එකතු වෙනවා guys. ඉතින් මේ සොම්බිලා ගාවත් බෝම්බ එහෙම තියෙනවා. ඒගොල්ලන්ට ඒ බෝම්බ වලට අහු වුණොත් අපි මරනවා. කොහොම හරි අපිට තියෙන්නේ මේ සොම්බිලා ටික ඔක්කොම මරලා දාන එක තමයි කරන්න තියෙන්නේ. මේ විදිහට මන්නම් කරන්නේ කාර් එකක් ගෙනල්ලා හප්පලා මරලා දාන එක. ඉතින් අර කොළ පාට අර මේවා තියෙන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක අර කොළ පාට අන්න ඒවයින් වගේ ඒවයින් තමයි මේ සොම්බිස්ලා මැවෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් අපි අද සොම්බිස්ලා ටික මෙන්න මේ විදිහට මරලා දාමු guys. ඔන්න අරු බෝම්බයක් දැම්ම නේද? අඩෝ දැක්කනේ guys මගේ කාර් එක විනාශ වුණා මේ අරු බෝම්බයක් දැම්මා. හරිද? මට එකපාරට මුකුත් කරගන්න බැරුව ගියා. දැන් මටත් දැන් තනියෙන් තමයි ගේම ගහන්න වෙන්නේ guys. ඉතින් මේගොල්ලෝ බෝම්බ දාලා ඕගොල්ලන්ට අතින් බෝම්බ දාලත් මරන්න පුළුවන් මේ විදියට. ඔන්න මම මේ විදියට බෝම්බ දාගෙන යනවා. එතකොට අරුන් මැරෙනවා. හරිද? ඉතින් ඕගොල්ලෝ වෙඩි තියලා මරන්න පුළුවන්. වෙඩි තියලා මරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඉතින් මේ විදියට බෝම්බ දාලා ඕගොල්ලන්ට මරන්න පුළුවන්. ඒ සල්ලි හම්බ වෙනවා. ඒ ඇස්සේ guys පොලිස් තරුවකුත් පත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේ කරදරයක්. ඉතින් ඒ වගේ මට පිටේ සද්ද යනවා. ඉතින් ගණන් ගන්න එපා. ඉතින් සමා වෙන්න ඉස්සරහට මීටත් වඩා හොඳ ක්වොලිටි එකේ වීඩියෝස් දෙන්න මම බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් guys මෙන්න ඔයාලට පේන ඇති තව ටයිමර් එක 14යි තියෙන්නේ. තප්පර 14යි. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට වෙඩි තියලත් මරන්න පුළුවන්. මුම් මරනකොට සල්ලි හම්බ වෙනවා. ඉතින් හප්පල මරන එක ලේසි මම නම් හිතන්නේ. ඉතින් ඒත් එක්ක ඉස්සරහට සුපිරිම සීක්‍රට් ලොකේෂන් එකක් බලන්න යන්න තියෙනවා. හරිද? සුපිරි සීක්‍රට් ලොකේෂන් එකක්. ඉතින් මේ පිස්ටල් එකක් තියෙනවා මං ගාව. මම මේකනොත් ඉතින් වෙඩි තියන්නම්. කොහොම හරි මුන් ටික මරලා ඉවරයක් කරන්න තමයි ඕනි. ඉතින් guys මේක තමයි ඉතින් අද වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න. channel එකට කැමති නම් ඉස්සරහට මේ වගේ ඩියුක් ටිප්ස් ගැන විතරයි මම content කරන්නේ. ඉතින් ඩියුක් ටිප්ස් ගැන තියෙන රහස් cheat code ඒ හැම දෙයක්ම දැනගන්න channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. කැමති නම් විතරක්. කැමති නම් subscribe කරන්න. ඒ වගේම ඕගොල්ලෝ අදහස් comment කරන්න. ඕගොල්ලෝ දන්න cheat code, ඕගොල්ලෝ දන්න රහස් places වගේ හැම දෙයක්ම පාලින් comment කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.